ඒ චිට්ටවල තිබ්බ හින්දා මම මේ කියන්නේ මේ වටවල තේ අරවා මේ වගගා. ඇයි මේ අතර ඉලෝන් මස්ක් මොකද්ද වෙන සීන් එකකට එරෙහි වෙලා තියෙනවා. ලෙස්බියන් කියන්නේ කවුද? මම කැමති ගෑනු අයටද පිරිමි අයටද කියලා මෙයාලට ෂුවර් නෑ. ඔය විහිළුවට කිව්වට කෙහෙල් ගස් කියලා ඒකට ඇත්තටම කැමති අය ඉන්නවා. වයිෆ් ගෙදර ඉන්නවා මිනිහා කෙහෙල් කොරටුවේ. ඔය දැන් ඔය සමහර ඇඩ් වලින් සමහර ඒවායින් මේවා ප්‍රොමෝට් කරන එකේ පොඩි අවුලක් තියෙනවා. ළමයි දෙතුන් දෙනෙක්ම මේ එක චිට්ටවල තිබ්බ හින්දා මම මේ කියන්නේ මේ වටවල තේ අරවා මේ වගගා. ඇයි මේ මොකද්ද ඔය ප්‍රශ්නේ LGBTQ එකෙක් එවලා තියෙනවා. මොකද්ද ඒ? වටවල තේ වලට මේ දවස්වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ අතර ඉලෝන් මස්ක් මොකද්ද වෙන සීන් එකකට එරෙහි වෙලා තියෙනවා. මොකද්ද බබා ඔය? නම නිකන් අහන්නේ මොකක් ගැනද ඔය? ඔයාලා දන්නවද මේ මොකද්ද කියලා අඩුම තරමේ? මොකද්ද නම? LGBTQ. ඒකේ තේරුම දන්නවද? දන්න අය අත උස්සන්න. සමහරු කිසි දෙයක් දන්නේ නැහැ ඔහේ කෑ ගහනවා. ළමයි ඊට කලින් නිකම් මේ පොඩ්ඩක් දැනුවත් කරන්න මේ ලෝකේ වෙන රෙද්දක් යනගෙන ඉන්න එපයි. ලෝකේ ජෙන්ඩර් ටයිප්ස් කීයක් තියෙනවද? ලිංගිකත්ව ආකාර කීයක් තියෙනවද? එකයි දෙකයි. ඒ කියන්නේ ලිංගික සම්බන්ධකම් ආකාර. ලිංගිකත්ව ගත්තම මේ මේල් ෆීමේල් එක හරි ඒ ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. සම්බන්ධකම් ආකාර sexual identities 72ක් තියෙනවා. සමහර විට ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. 72ක්. තේරුණායි? තමු මොකේද කියලා හොයාගන්න. ඔය LGBTQ කියන්නේ වෙන එකක්. LGBTQ තව තියෙනවා. IP එහෙම තව ගොඩක් තියෙනවා. L කියන්නේ ලෙස්බියන්. ලෙස්බියන් කියන්නේ කවුද? ගැහැණු තවත් ගැහැණියෙක් කෙරෙහි ආකර්ෂණයක් ඇති කරගන්න අය. අනිත් එක ගේ. මොකද ගේ කියන්නේ? මෙතන ඉඳන් බැලුවම සමහරු කරන වැඩවලට මේ පිරිමි ළමයි ගේ කියලා හිතෙනවා. ගේ කියන්නේ පිරිමි කෙනෙක් තව පිරිමි කෙනෙක්ට ආසයි. එයා කැමති ලිංගික ආකර්ෂණයක් දක්වන්නේ පිරිමි අයට. B කියන්නේ බයිසෙක්ෂුවල්. නැත්නම් බයිසෙක්ස් කියලා කියන්නේ. එයා පිරිමි අයටත් කැමති, ගෑනු අයටත් කැමති. කසාදත් බැඳලා වයිෆ් එක්ක ඉන්නවා, බබාලත් ඉන්නවා. ඒ අතරේ තව පිරිමි කෙනෙකුත් එයත් එක්කත් ඉන්නවා. හරි? ඊයා කියන්නේ පා එක විදියේ ඉතින්. අනිත් එක ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නේ බබා ඉපදෙන කෙනා විදියට නෙවෙයි ජීවත් වෙන්නේ. ඔයාලා ඔය ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මෙන්න මෙහෙම. මම මේ වැදගත් දෙයක් කියන්නේ. ඔයාලා ඔය ගොඩක් වෙලාවට ඔයාලා ඔය සමනල්ලු ගගා කියනව නේද සමහර පිරිමිලා අයට. ඌ මහා සමනලේ. නැත්තම් අපි වැරදි විදියට එයාලා වර්ථ දක්වනවා. හරිද? පුතේ මේ දෙකක්. සමහර වෙලාවට පිරිමි කෙනෙක් ඉවලා ඉපදුනාට ගෑනු කෙනෙක් විදියට ජීවත් වෙන්න කැමති අය ඉන්නවා. ඒක ඇවිල්ලා වල හිතන්න එපා මේ සම්පූර්ණයෙන්ම මේ එයාගේ විකෘතිම මානසිකත්වයක් කියලා. ඒ අර අපිට නෙහෙම හිතෙන්නේ. ඒ වුණාට ජෙනටිකලි සමහර සින්ඩ්‍රෝම් සෙක්ෂුවල් ඒ කියන්නේ ඒසෙක්ෂුවල් වෙනම තියෙනවා සෙක්ෂුවල් වෙනම තියෙනවා සින්ඩ්‍රෝම්ස්. ඒ වගේ දැන් ගෑනු කෙනෙක් කියන්නේ XX සරලව කිව්වොත්. පිරිමි කෙනෙක් XY. සමහර වෙලාවට එනවා X0. එයාගේ එක වර්ණ දේහයක අඩුපාඩුවක්. ඒතර එයා ගෑනු කෙනෙක් විදිහට ඉපදුනාට එයාට ගෑනු ගතිය අඩුයි. ඒක එයාගේ වැරද්දක් නෙවෙයි. එයාට ඒක ජානමය විදිහට ලැබිච්ච දේවල්. සමහරලාට XXY. එයා පිරිමියෙක් විදිහට ඉපදිලා ඉන්නේ. එයාට ඒ උනට තනිකරම ගෑනු ගති තියෙන්නේ. ඒතකොට එයාට XXY තියෙන්නේ. ඒතර ඒවට නම් මොකුත් ඇත්තටම කියන්න බෑ. එහෙම කියන්න නම් බෑ මං දන්න විදිහට. හරි. ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නේ අර ඉපදින්නේ එක විදියකට ජීවත් වෙන්නේ තව විදියකට. අනිත් එක තමයි ප්‍රශ්නේ. queer. එහෙම නැත්නම් questioning කියලාත් කියනවා. ඒ කියන්නේ බබා මෙයාලට ප්‍රශ්නයක් තියෙනවා. එයාලා කැමති කාටද කියන එක. මම කැමති ගෑනු අයටද පිරිමි අයටද කියලා මෙයාලට ෂුවර් නෑ. හරි? කියන්නේ දැන් අපි ඇහුවොත් මෙයාගෙන් ඔයා කැමති පිරිමි අයටද ගෑනු අයටද? මෙයා කියනවා පිරිමි අයට. මෙයාගෙන් අහුවම එයා කියනවා ගෑනු අයට. අරයා ගහනවා සීරියස් අන ඔයා කැමති ගෑනු අයටද පිරිමි අයටද? මෙයා කියනවා ගෑනු අයටත් කැමති මම සර් පිරිමි අයටත් කැමති. මෙයාගෙන් අහනවා ඔයා ගෑනු අයටද පිරිමි අයටද කැමති? සර් මට විශේෂත්වයක් නැහැ. මං සමහරලාට ගෑනු අයටත් ආකර්ෂණය වෙනවා පිරිමි අයටත් ආකර්ෂණය වෙනවා. මට එහෙම ලොකු වෙනසක් තේරෙන්නේ නැහැ. එහෙම අයත් ඉන්නවා. තව ඉන්නවා ඉන්ටර්සෙක්ස් කියලා.
අර මං කිව්වා LGBTQIP ඔහම තියෙනවා කියලා. ඒ මේගොල්ලොන්ට එන මයිනරි. ඒ කියන්නේ මෙයාලා කැමති නෑ මොකකටවත්. ඔයා ගෑනු අයට කැමතිද? අනේ නෑ සර්. පිරිමි අයට කැමතිද? නෑ. ඔයා කාටද කැමති? මට ඔය එක්ක මුකුත් ඕනේ නෑ. මං තනියම ඉන්නවා. කැමති නෑ. තව තියෙනවා සත්තුන්ට කැමති අය ඉන්නවා. ගස් එක්ක සම්බන්ධකම් තියාගන්න කැමති අය ඉන්නවා. ඔය විහිළුවට කිව්වට කෙහෙල් ගස් කියලා ඒකට ඇත්තටම කැමති අය ඉන්නවා. වයිෆ් ගෙදර ඉන්නවා මිනිහා කෙහෙල් කොරටුවේ. එහෙම sexual identities මේ ලෝකේ තියෙනවා. ඒවනම් සමහරවිට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර වලින් හොද කරගන්න පුළුවන්. නමුත් අර මෙයාලගේ ඒවා කරන්න බෑ. XXY X0 මේවා බෑ. මේවා බෑ කියන්නේ බෑ ඉතින්. මේවා බෑ කියන්නේ බෑ ඉතින්. ලංකාවේ ඔයාලා හිතන්නේ මේ ළමයි මෙහෙම වුණා කියලා මේගොල්ලෝ අධ්‍යාපනයේ පැත්තෙන් බුද්ධි මට්ටම පැත්තෙන් වෙනසක් නැහැ හරි. මන් දැනුවත් ලංකාවේ ඒක ප්‍රත්තරවල ගියපු නිසා මට කියන්න පුළුවන්. ප්‍රසිද්ධ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් හිටියා. දැන් වෛද්‍යවරියා. ලංකාවේ ප්‍රසිද්ධ මෙයා තමයි ලංකාවේ ඉතිහාසයේ වැඩිම දිගක් තියෙන පණුවෙක් අයින් කරේ ඇහෙන්. ඒ පණුව මැරෙන්න බෙහෙත් දෙන්න බෑ. මැරුණොත් ඇහැ ජීර්ණ ඇතුලේ ජීර්ණය වෙලා ඇහැ විනාශ වෙන තියා පණුව අයින් කරා. ඒකත් එක තමයි ප්‍රසිද්ධ වුණේ. ඊට පස්සේ එයා මෙයාගේ ඩෙන්ටිටි එක ලෝකෙට හෙළි කරා පත්තරයකින්. ඒකයි මට මේ කියන්න බෑ. නැත්තම් මිනිස්සෙක්ගේ පෞද්ගලිකත්වයත් එක්ක මට සෙල්ලම් කරන්න බෑනේ. ඒ ඉතින් වෛද්‍යවරයෙක් ප්‍රවීණ විශේෂඥ බොහොම දක්ෂ අක්ෂිශල්‍ය වෛද්‍යවරයෙක් ඉඳලා දැන් වෛද්‍යවරියා. ඒතර මේගොල්ලෝ මේ අර මේවා කරන්න බෑ. හැබැයි ඔය දැන් ඔය සමහර ඇඩ් වලින් සමහර ඒවායි මේවා ප්‍රොමෝට් කරන එකේ පොඩි අවුලක් තියෙනවා. මිනිස්සු දැනුවත් වීම වෙනයි ප්‍රොමෝට් කිරීම වෙනයි. මෙයා දැන් දැනුවත්. මේ මෙහෙම ඒවා තියෙනවා. මේ එතකොට කෙලින්ම ගෑනු අය පිරිමි අයට කැමති, පිරිමි අය ගෑනු අයට කැමති. ඒගොල්ලෝ කවුද? ස්ට්‍රේට්. ඒගොල්ලෝ කෙලින්ම කැමති. මෙයා කැමති පිරිමි අයට, මෙයා කැමති ගෑනු අයට. ආයෙ වෙනසක් නැහැ. මෙයාගෙන් ඇහුවම ඔයා පිරිමි අයට කැමතිද? චුට්ටක් වන්නේ. ගස් වලට කැමතිද? නැහැ. එහෙම නෑ සර්. මං කැමති ගෑනු අයට විතරයි. ඔයා ස්ට්‍රේට්. හරි. මෙයාගෙන් ඇහුවම මෙයා ස්ට්‍රේට්. හැබැයි මම කියනවා මෙම ස්ට්‍රේට්ම වෙන්න ඕනේ නෑ. ඔයාට ගේ වෙන්නත් පුළුවන්. ඔය ආසද try කරලා බලමුද? අන්න ඒක තමයි ලෝකේ තියෙන වැරද්ද. ඒක ප්‍රොමෝට් කරන්න හොඳ නෑ. හැබැයි මෙයා දැනුවත්. මේ සියල්ල දැනුවත්. මෙයා මේගොල්ලන්ට ගරු කරනවා. ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙයාව පොළඹවන්නේ. ලංකාවේ ලෝකේ දැන් චුට්ටක් එක පොළඹවනවා වැඩි. ලෙස්බියන් නෙන්ඩ ඒකේ පොඩි එකක් තියෙනවා වගේ. ඒක වැරදි.